චැතම් ස්ට්‍රීට් ගොසිප් කෝනකට ගොඩවුණු ආල සේරම අයිබෝන් කියලා පිළිගන්නවා. මෙන්න අද පෙළ ගැස්ම. හිටපු පොලිස්පති මාලිමාවේ විරුද්ධවාදියෙක්ද? ඌවේ අභියෝගයට ලෑස්තිද? දිව්‍ය ලෝක කතාව පත්තු වෙයි. මාලිමා රමණයට විරුද්ධ නම් මරණය. හිටපු පොලිස්පති මාලිමාවේ විරුද්ධවාදියෙක්ද? ඌවේ අභියෝගයට ලෑස්තිද? මිත්‍රවරුනි, ජනාධිපති අනුරගේ කීර්තිය ජනප්‍රියත්වය ගැන කරපු සමීක්ෂණයට වෙච්ච වැඩේ මතකනේ. සමීක්ෂණ ප්‍රතිඵල අනුව අනුරට ප්‍රසාදය 100% ඉක්මවල ඉස්මෘත්තාවේ ගිහින් හිර වෙලා නතර වුණේ. ඉතින් සමීක්ෂණ ප්‍රතිඵලයේ පට්ටපල් බොරුවක් වීම එක්ක දැන් ආණ්ඩුව කලින්ටත් වඩා කොචොක් වෙන්න අරගෙන. දැන් විපක්ෂය ඇත්තෝ කියන්නේ 100%ටත් වඩා ජනාධිපති අනුර ජනප්‍රියකේ ඉක්මනින් පළාත් සභා ඡන්දය තියමුද කියලා. හැබැයි ඉතින් පළාත් සභා ඡන්දයට වෙන් කරපු සල්ලිත් මේ වෙනකොට හැරිලා ගිහින්. ඒ කියන්නේ ආණ්ඩුව දන්නවා ඡන්දයක් තිබ්බොත් වෙන නෂ්ටයසිය මොකක්ද කියලා. ඔයාලට ආරංචිය තියෙන නාවුල සමුපකාර ඡන්දය වගේම කරුවල ගස්වැව සමුපකාර ඡන්දයත් සමගි ජන බලවේගයේ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ දිනු. ඉස්සර නම් සමුපකාර ඡන්දයක් දිනොත් ඊළඟට ජාතික මැතිවරණයක් ඉල්ලලා ගේ මීලන මාලිමාව දැන් මීක් නෑ. බලන අත තියෙන්නේ ආණ්ඩුවේ සොහොන් ලකුණු. ඔන්න ඒ ASCII චාමර සම්පත් දසනායක මන්ත්‍රීතුමා මරු කතාවක් කියලා තිබුණා. ඒ පහුගිය පළාත් පාලන මැතිවරණ අවස්ථාවේ නඩු කිහිපයක් ගොනු කර තමන් බන්ධනාගාරයේ තැබීමට ඇමති සමන්ත විද්‍යාරත්න ප්‍රමුඛ ආණ්ඩුව 2.50 වැඩක් කළ බවට. ඒ මැතිවරණ අවස්ථාවේ තමා මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල යෙදුන නම් ආණ්ඩුවට ඌව පළාතේ කිසිදු පළාත් පාලන ආයතනයක තනිවම බලය පිහිටුවීමට ඉඩ නොලැබෙන බවත් චාමර සම්පත් මන්ත්‍රීතුමා කියනවා. ජනහමුව කමතමින් තමයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ. එවැගේම ප්‍රතිවිරුද්ධ පක්ෂවල නායකයන් සිරිගත කර ඡන්ද පැවැත්වීමේ පහත් දේශපාලනයක් Taman කිසිදා නොකළ බවත් හැකිනම් මුහුණට මුහුණ දේශපාලන පිටියේ හැප්පෙන ලෙස සමන්ත විද්‍යාරත්නට අභියෝග කරන බව චාමර කිව්වා. මේ අවස්ථාවේ සමන්ත විද්‍යාරත්නට 3/2ක බලයක් ඇති ආණ්ඩුවක් ඇති බවත් හැකිනම් පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ඌව පළාත් සභාව සඳහා Taman සමග තරඟ කිරීමට එන ලෙස ඔහුට අභියෝග කරන බවත් චාමර සම්පත් දසනායක වැඩිදුරටත් කිව්වා. මිත්‍රවරුනි, ඔයාලා මොකද හිතන්නේ? දැන් සමන්ත එයිද ගණු කඩු එනු සටනට කියාගෙන? අපි නම් දන්නේ නැහැ ඌවා. ඒත් ඉතින් මේ ආණ්ඩුව දිගටම ප්‍රජාතන්ත්‍රවාදයට බය වෙන්න අරගෙන තියෙන බව නම් අපි දන්නවා. ඒ බයි විපක්ෂ දේශපාලන කඳුරු වලට තල්ලු කරලා විපක්ෂයක් නැති දේශපාලන අවකාශයක් වෙනුවෙන් ආණ්ඩුව ඇත්තෝ හොඳම එකෙන් දනිපනි ගාන බවත් අපි දන්නවා. දැක්ක නේද ළඟදී හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ මරණය ගැන ප්‍රශ්නයක් ඇහුවාම නියෝජ්‍යමති නාමල් කරුණාරත්න දුන්න උත්තරේ මිත්‍රවරුනි සුළුවෙන් ගන්න එපා. දේශපාලන කතාබහේදී සමහර වෙලාවට සාමාන්‍ය විවේචනයෙන් එහාට ගිහින් ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද? ඒක කිව්වේ ඒ වගේම අපේ දේශපාලන සංස්කෘතියේ ස්වභාවය කොහොමද කියන එක ගැන අවංකව හිතන්න වෙන අවස්ථා එනවා. හිටපු පොලිස්පති CD වික්‍රමරත්නගේ මරණය සියදිවි නසා ගැනීමක්ද ඝාතනයක්ද බවට සැකකෙන පසුබිමක නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න කරපු ප්‍රකාශය හරියටම ඒ වගේ මොහොතක්. බිංගිරියේ පැවති උත්සවයකින් පස්සේ මාධ්‍යවේදීන් එක කතා කරද්දී තමයි නාමල් කරුණාරත්න මේ බරපතල ප්‍රකාශය කරන්නේ. ඔහු කිව්වේ දැනට නීතිමය පියවරන්ට මුහුණ දීලා ඉන්න විපක්ෂයේ අය තව කොපමණ ප්‍රමාණයක් මේ වගේ තීරණ, ඒ කියන්නේ සියදිවි නසා ගැනීම කරගනීවිද කියලා කියන්න බෑ කියලා. නියෝජ්‍ය අමාත්‍යවරයා මොන අදහසකින් ඒක කිව්වත් රජයේ වගකිව යුතු නිලධාරියෙක් මෙවැනි ඛේදවාචකයක් සිද්ධ වෙච්ච වෙලාවක මෙහෙම කතා කිරීම ගැන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් විදිහට අපි මීටරෙන් ඉන්න ඕන. මිත්‍රවරුනි, මේ සැකසහිත මරණය රටේ ඉහළම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙකු වෙච්ච හිටපු පොලිස්පතිවරයෙකු ගැන. ඒ මරණය සිද්ධ වුණේ කොහොමද කියලා පරීක්ෂණ පැවැත්වෙන වෙලාවක ඕනම කෙනෙක් කතා කරන්නේ පරිස්සමෙන්. ඒත් ලංකාවේ අපිට දකින්න ලැබුණේ නියෝජ්‍ය ඇමතිවරයෙක් මේ ඛේදවාචකයේ විපක්ෂ දේශපාලඥයන් නීතිමය ප්‍රශ්නත් එක්ක අමුතුම විදිහට පටලවන එක. ඇත්තටම නාමල් කරුණාරත්න හරිම සැහැල්ලු විදිහට කිව්වේ නීතිමය පියවරන් නිසා අනාගතයේදී තවත් මේ වගේ මරණ සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම අනතුරු ඇඟවීමක්ද නැත්නම් නාමල් කරුණාරත්නගේ ගෝත්‍රික මනෝභාවයේද විහිළුවක්ද එහෙම නැත්නම් වචන පාවිච්චි කරන එකේ නොසලකිල්ලක්ද කියන එක කොහොම වෙතත් ඒකෙන් පැහැදිලිව කියුනේ මිනිස්සෙගේ මරණය දේශපාලන බල ව්‍යාපෘතිය වෙනුවෙන් වාසි ගන්න මෙවලමක් කරගත් එකයි. ඇත්තටම අහල පහලයි උත්තර දෙන්න එපා කියද්දි තමයි නාමල් කරුණාරත්න මේ කතාව කිව්වේ. එහෙනම් මේක නිකම්ම වැරදි අදහසක් ප්‍රකාශ කිරීමක් විතරක් නෙවෙයි. මේක ඊට වඩා බරපතල දේශපාලන සංස්කෘතික ලක්ෂණයක්. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධවාදීන්ගේ දුක හෝ මරණය මනුස්සකම අමතක කරලා දේශපාලන වාසි ගන්න පාවිච්චි කරන එක. මේ වගේ කතා කරන ජනතා නියෝජිතයන් ඉන්න සමාජය තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මිනිස්යෝ කියන මූලික දේ අමතක කරලා තියෙනවා. කොයි අතින් බැලුවත් මේ ප්‍රකාශය ඉතාමත් වගකීම් විරහිතයි. ආණ්ඩුවේ ප්‍රබල නියෝජ්‍ය ඇමතිවරේ නීතිමය පීඩනය නිසා මිනිස්සු සියදිවි නසා ගන්නවා කියලා කියද්දී ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. අඩුම තරමේ ඒ මගින් ඔහු පිළිගන්නවා රාජ්‍ය නීතිමය පද්ධතිය යොමු කරන පීඩනය මිනිසුන්ගේ මරණය දක්වා තල්ලු කරන බව.
ඉතින් ඒ වගේ බරපතල කාරණයක් ගැන නියෝජ්‍ය ඇමති කතා කරන්නේ කිසිම තැකීමක් නැතුව. එතකොට සාමාන්‍ය මිනිස්සුන්ට මේක ඇහුණාම මේක දැනෙන්නේ අනතුරු ඇගවීමක් වගේ. ඒ කියන්නේ විපක්ෂීන් අයට මේ දේශපාලන පීඩනය දරා ගන්න බැරි තරමට වැඩි වෙයි කියලා ව්‍යංගයෙන් කියනවා වගේ. මිත්‍රවරුනි, මේ වගේ අදහසක් මේ කතාවෙන් එන එකම බරපතල තත්වයක්. ඉතිහාසයේ කවදාකවත් මහජන නියෝජිතේ කවදාවත් තමන්ගේ විරුද්ධවාදීන්ගේ මරණය ගැන මේ වගේ අනාවැකි කියලා අහලා තියෙනවද? මේ සිද්ධියේ තියෙන වැදගත්ම දේ තමයි මේකෙන් පේන්නේ අපේ දේශපාලන සංස්කෘතිය කොයිතරම් පිරිහිලාද කියන එක. ලංකාවේ දේශපාලනයේදී පෞද්ගලික ප්‍රහාර සහ මඩ ගැසීම් තිබුණත් මිනිස්සෙගේ මරණයක් හෝ ඛේදවාචකයක් මේ විදිහට විපක්ෂයට එල්ල කරන තර්ජනයක් වෙනවා ඔබ අහලා දැකලා තිබුණාද? නාමල් කරුණාරත්නගේ මේ ප්‍රකාශයෙන් පෙන්눔 කරන්නේ අවුරුදු 76ක් තිබුණේ මූලික මිනිස් ගෞරවයත් පිරිහිලා කියන එකයි. වඩාත් බරපතල කාරණය හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මේ මාලිමා ආණ්ඩුවේ විරුද්ධවාදියෙකුනේ කොහොමද කියන එක. නැත්නම් සී.ඩී. වික්‍රමරත්නගේ අභිරහස් මරණය ගැන ඇහුවාම නාමල් කරුණාරත්නට විරුද්ධ පක්ෂයක් මතක් වෙන්නේ කොහොමද? අඩුම ගානේ සී.ඩී. වික්‍රමරත්නට එරෙහිව නඩුවක්වත් නැහැ. ඒ කියන්නේ මාධ්‍යට අනාවරණය නොවුන මාලිමාව ආණ්ඩුව සහ සී.ඩී. වික්‍රමරත්න විතරක් දන්න රහසක් මෙතන තියෙනවද? මේවා ප්‍රශ්න නෙවෙයිද මිත්‍රවරුනි? ඒකම අපි හිතමු සී.ඩී. වික්‍රමරත්න මාලිමා ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් කියලා. එහෙම වුණත් දේශපාලඥයන්ට විරුද්ධවාදීන්ගේ හෝ සියදිවි නසා ගැනීම ගැන මේ තරම් සැහැල්ලුවෙන් කතා කරන්න පුළුවන් නම් ජනතාව බලාපොරොත්තු වෙන වෙනස මේකද කියලා අපි අහන්න ඕනේ නේද? දිව්‍ය ලෝක කතාව පත්තු වෙයි. මාලිමා රමණයට විරුද්ධ නම් මරණය. මිත්‍රවරුනි, ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර මෑතකදී කරපු ප්‍රකාශයක් ගැන මේ වෙද්දි දේශපාලන කරළියේ ලොකු කතාවක් යනවා. මොකද මේ කතාව එයා කියන්නේ නිකන් තැනක නෙවෙයි. ජාතික ජනබලවේගයේ පක්ෂයේ විශ්‍රාමික රණවිරු සමූහයක් අමතමින් තමයි මේක කියන්නේ. එහිදී අරුණ ජයසේකර කියනවා ජාතික ජනබලවේගය පරාජය කරන්න පුළුවන් වෙන්නේ එතුමා වගේ දිව්‍ය ලෝකයෙන් ආපු සෙට් එකකට විතරයි කියලා. ඒ විතරක් නෙමෙයි. මේ රටේ ඉදිරි අවුරුදු 25ක් යනකම් අනුර කුමාර දිසානායක මහත්තයා එක්ක හැරෙන්නවත් පුළුවන් කිසිම කෙනෙක් මේ රටේ නැහැ කියලාත් කියනවා. අරුණ ජයසේකර කියන විදිහට මේ රට අඛණ්ඩව පාලනය කරන්න පුළුවන් වෙන්නේ ජාතික ජනබලවේගයට විතරමයිලු. ඒ විතරක් නෙමෙයි, ඔහු තව බරපතල කතාවකුත් කිව්වා. විපක්ෂයේ කවුරු හරි ඉතිරි වෙලා ඉන්නවනම් ඒ හැමෝම දේශපාලන වශයෙන් සංවිධානය වෙලා සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාන්න ඕනේ කියලාත් අරුණ ජයසේකර කියනවා. ඒකම ඔහු ඒක වැඩිදුරටත් විග්‍රහ කරේ 2024 වසරේදී අපරාධ වලින් හැදුණු දේශපාලන අධිකාරිය පරාජය කළා වගේම ඒකේ ඉතුරු කොටස් තියෙනවා නම් ඒ ඔක්කොම දේශපාලනේ නැත්තරම නැති කරලා දාන්න ඕනේ කියමි. මිත්‍රවරුනි, නිකමට හිතන්න, මැතිවරණයකින් පරාජය වුණාට පස්සෙත් දේශපාලන වශයෙන් නැත්තරම නැති කරන්න ඕනේ කියන්නේ මොකක්ද කියලා? මොකක්ද ඒකෙන් ඇඟ වෙන්නේ? කොහොම නමුත් ඔන්න මේ ප්‍රකාශය ගැන දේශපාලන කරළිය ඔය දේශපාලන ගැන උනන්දු ඒ වගේම දේශපාලන නාඩිකාරයන් නම් සෑහෙන උනන්දු වෙලා තියෙන්නේ. මොකද ආවට ගියාට මෙහෙම ප්‍රකාශයක් කියන්න නම් අරුණ ජයසේකරගේ මානසික අවුලක් තියෙන්න ඕනේ කියලායි දේශපාලන නාඩිකාරයන් කියන්නේ. ඒ අනුව ඔවුන් වැඩිදුරටත් කියන්නේ මේක ආණ්ඩුවේ පොදු මතය කියලා. ඔයාලා දන්නවද අරුණ ජයසේකර කියන්නේ හිටපු හමුදා ප්‍රධානියෙක්. 88-89 ජවිපේ භීෂණය මඩින්නම් බැහැලා වැඩ කරලා කලර්ස් ගහපු පොරක්. ඊට පස්සේ උතුරේ යුද්ධයට පවා සක්‍රියව දායකත්වය දුන්න කෙනෙක්. ඒ කියන්නෙම මරණය අතින් අරගෙන හමුදා සේවයේ හිටපු කෙනෙක්. විශ්‍රාම ගියාට පස්සේ පොලිටික්ස් වලට එන එක එක පක්ෂවලට මුට්ටිය දාලා බැලුවත් හරි නොගිය තැන තමයි අරුණ ජයසේකර ජාතික ජනබලවේගය එහෙමත් නැත්නම් මාලිමාවට සෙට් වෙන්නේ. මේ කතාව මොනවා වුණත් හිටපු හමුදා ප්‍රධානියෙක් විදිහට මේ කියපු කතාව නම් බරපතලයි. මොකද විශ්‍රාමික රණවිරු සමූහයක මේ වගේ කතා කරද්දී ඕන කෙනෙක් ඒක දකින්න දේශපාලන විරුද්ධවාදීන්ට එල්ල කරපු බරපතල තර්ජනයක් විදිහට. දිව්‍ය ලෝකෙ ඉඳන් එන්න වෙනවා කියන කතාවත් විරුද්ධවාදීන්ව නැත්තරම නැති කරලා දානවා කියන එක ගැන අවධානය යොමු වෙලා තියෙන්නේත් ඒ නිසයි. ඒ නිසාම අපි ওই කතාව හරියටම තේරුම් ගන්න එක වැදගත් වෙනවා. ඒ නිසා අපි පෙලින් පෙළට ගිහින් මේක තේරුම් ගමු. අද අපේ රටේ දේශපාලන කරළිය තුර ඇසෙන සමහර වචන දෙස බලද්දී ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය ගැන අපිට ලොකු සැකයක් ඇති වෙනවා. මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර විසින් කර ඇති මේ ප්‍රකාශය සාමාන්‍ය දේශපාලන කතාවකට එහා ගිය බියකරු පණිවිඩයක් සමාජයට දෙනවා. දිව්‍ය ලෝකයෙන් පැමිණි සෙට් එකක් ගැන ඔහු කරන මේ කතාව අනුවම දේශපාලනය කියන අනිත් මිනිසුන්ට සමානව සලකන ක්‍රියාවලියක් නෙවෙයි. Tamanට වඩා පහළින් ඉන්න මිනිස්සුන්ව මර්ධනය කරන දෙවිවරුන්ගේ ක්‍රීඩාවක් කියලා ඔහු සිතාගෙන ඉන්න බවක් පේනවා. මේක තාමත් අශෝභන සහ භයානක මානසිකත්වයක්. අනුර ජයසේකර මහතාගේ හමුදා පසුබිම ගැන අපි දන්නවා. ඔහු යුද්ධයට ගිය කෙනෙක්. රට වෙනුවෙන් සේවය කළ කෙනෙක්. හැබැයි ඔහු අමතක කරලා තියෙනවා යුද්ධ පිටියයි දේශපාලන පිටියයි අතර තියෙන වෙනස. යුද්ධයකදී සතුරා විනාශ කර දැමීම අරමුණ වෙන්න පුළුවන්. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකදී විපක්ෂය කියන්නේ සතුරු හමුදාවක් නෙවෙයි.
ඔවුන් මේ රටේම පුරවැසියන් ඔවුන්ට රට ගැන මතයක් තියෙන්න අයිතියක් තියෙනවා. අරුණ ජයසේකර කියන විපක්ෂීන් අයට දේශපාලන වශයෙන් සංවිධානය වෙලා සම්පූර්ණයෙන්ම ඉවර කර දැමිය යුතුයි කියලා. මෙතන ඉවර කර දැමීම කියන වචනය ඇතුලේ තියෙන බියකරු බව කවුරුත් තේරුම් ගන්න ඕන. ඔහු අදහස් කරන්නේ ඡන්දයෙන් පරාජය කිරීමද නැත්නම් වෙනත් ක්‍රමවලින් ඔවුන්ව සමාජයෙන් සහ දේශපාලනයෙන් අතුගා දැමීමද? ඔහු හමුදාපතියෙක් විදිහට පුරුදු වෙලා ඉන්නේ අනදීමට සහ විනාශ කිරීමට නම් ඒ මානසිකත්වයේ දේශපාලනයට ගෙනීම ඉතාමත් භයානකයි. ඔහු කියනවා මාලිමාව පරාජය කරන්න පුළුවන් තමන් වගේ දිව්‍ය ලෝකයෙන් ආපු කණ්ඩායමකට විතරයි කියලා. මේක කොච්චර භයානක ප්‍රකාශයක්ද? මහජන නියෝජිතයෙක් කියන්නේ මහජනයාගේ සේවකයෙක් මිසක් දිව්‍ය ලෝකයෙන් බහලා ආපු පාලකෙක් නෙවෙයි. මේ දිව්‍ය ලෝක කතාවේ තේරුම මොකද්ද? සාමාන්‍ය මිනිස්සුන්ට කවදාකවත් මේ පාලනය කරන්න බෑ. මේ බලය හිමි වෙලා තියෙන අතීතයේ දේවකාර්ය කළ විශේෂ පිරිසකට පමණයි කියන අදහස ඔහු රිංගවනවා. මේක හරියටම ෆැසිස්ට්වාදී ලක්ෂණයක්. ඔහු ඉදිරි වසර 25ක් ගැන අනාවයි කියනවා. ඒ කියන්නේ අනුර කුමාර දිසානායකගේ පාලනය හැර වෙනත් කිසිවෙක් මේ රටට ආයෙත් උරුම නැහැ. මේක ප්‍රජාතන්ත්‍රවාදයට කරන අවමානයක්. ප්‍රජාතන්ත්‍රවාදී මූලික හරය තමයි විකල්ප බලවේග තිබීම සහ පාලනය මාරු වීම. ඒත් ඔහු කියන්නේ කිසිවෙකුට මේ බලය ආයමත් හිමි නෑ. මේ බලය මාලිමාවට සදාකාලිකයි කියලා. ඔහු මේ කියන දේවල් වලින් ගම්ම වෙන්නේ මොකක්ද? අන්න ඒ වෙලාවේ තමයි ওই දේශපාලන නාඩිකාරයන් කියන කරන අනතුරු ඇගවීම අපිට සමීප වෙන්නේ. මේ නොකියා කියන්නේ අපිව පරාජය කරන්න එන්න එපා. ඒ එන්න කලින්ම දිව්‍ය ලෝකේ යන්න වෙන එහෙම නැත්නම් ජීවිතේ නැති වෙන තත්වයක් ගැනද මේ කියන්නේ? එහෙමත් නැත්නම් Taman 88 89 හමුදා රාජකාරී හිටියා වගේ LTTE ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කළා වගේ මරණය අතින් අරගෙන දේශපාලනය කරන්න සූදානම් වෙන්න කියලාද මේ කියන්නේ? ෆුල් කන්ෆියුස් නේද මේ කතාව? තවදුරටත් සවිස්තරාත්මක කළොත් මාලිමා ආණ්ඩුවට එරෙහිව දේශපාලන කරන්න ආවොත් ඒ එන කෙනා නැත්තරම නැති කරලා දමන ජීවිතය පවා නැතිවීමේ අවදානම ගැන රතු එළියක්ද මේ දැල්ලුවේ කියන බරපතල කාරණේ මෙතන තියෙනවා. අපරාධ වලින් සතුන දේශපාලන අධිකාරිය ගැන ඔහු කතා කරනවා. ඔව්. දූෂණය පරාජය කළ යුතුයි. හැබැයි ඒක කරන්නේ නීතියෙන් මිසක් දිව්‍ය ලෝකෙ ගිහින් ඇවිත් එන්න කියන තර්ජනය කිරීමෙන් නෙවෙයි. අනිත් අතට විපක්ෂයේ දේශපාලනේ නැත්තරම නැති කර දැමිය යුතුයි කියන එකෙන් ඔහු ඇත්තටම අදහස් කරන්නේ මොකක්ද? මිත්‍රවරුනි, මේ වචන ඇතුලේ තියෙන සාමකාමී දේශපාලනයක් නෙවෙයි. මේක හරියට සතුරෙක්ව යුද්ධ පිටියේදී අතුගා දමනවා වගේ හැඟීමක්. හමුදා පසුබිමක් තියෙන කෙනෙක් මෙහෙම කතා කරද්දී ඒ වචන පිටුපස්ස තියෙන සැබෑ බලය ආයුධ හෝ පීඩනය ගැන මිනිස්සු බය වෙනවා. මේ වගේ ප්‍රකාශ වලින් ඔහු ජනතාවට දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පණිවිඩයක් නෙවෙයි, මර්ධනකාරී පණිවිඩයක්. ජාතික ජනබලවේග බලයට ආවේ පැරණි දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි. හැබැයි අරුණ ජයසේකරගේ මේ ප්‍රකාශය පෙන්눔 කරන්නේ පරණ දේශපාලඥයන්ටත් වඩා බරපතල විදිහට බල උමුතු ඔලුවට ගහලා තියෙන පිරිසක් දැන් ඉන්නවා කියන එකයි. දිව්‍ය ලෝකේ ඉඳන් පහළට දේශපාලනය කරනවා කියන එකෙන්ම පේන්නේ ඔවුන් සාමාන්‍ය ජනතාවට කොච්චරනම් උඩඟු ලෙස සලකනවද කියන එකයි. මිත්‍රවරුනි, මේ රටේ ඕනෑම කෙනෙක්ට දේශපාලනය කරන්න අයිතිය තියෙනවා. මාලිමාවට හෝ අරුණ ජයසේකරට ඒ අයිතිය තීරණය කරන්න පුළුවන්ද? බැහැ. මේ රටේ බලයේ තියෙන මිනිස්සුන්ගේ අතේ මිසක් හමුදාවේ හිටපු අයගේ හෝ වෙනත් මාර්ගලින්දේ රේස් පැද්ද අයගේ දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්ද? මිත්‍රවරුනි, අරුණ ජයසේකරගේ මේ කතාව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දර්ශනයක් නෙවෙයි. මේක හිතුවක්කාරී අහංකාර සහ ඉතාමත් භයානක ප්‍රකාශයක්. ඔහු වහම වගකිව යුතු ප්‍රකාශයක් කරලා දේශපාලනය ඉවර කර දමනවා කියන එකෙන් අදහස් කළේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඡන්දවලින් දිනන එක මිසක් වෙන එකක් නොවන බව පැහැදිලි කරන්න ඕන. එහෙම නැතුව මේක තර්ජනයක් විදිහටම පවතිනවා නම් ඒක මේ ආණ්ඩුවට තියෙන ලොකුම අවමානයක්. ඒ වගේම වත්මන් ආණ්ඩුවේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ ඊළඟ ටාගට් එක මේකද කියන ප්‍රශ්නය අත්තරින්න බැරි වෙනවා. මිනිස්සු ඡන්දය දුන්නේ නිශ්චිත කාලයකට ඡන්දයට පෙර දුන්න යුද හමුදාවේ තියපු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මිසක් රටේ ඉන්න විරුද්ධවාදීන්ව ඉවර කර දමන්න නෙවෙයි නේද? ඒ වගේම ආණ්ඩුවට අභියෝග කරන්න නම් ඒ ණය ඊට පෙර දිව්‍ය ලෝකේ යන්න වෙන දේශපාලන අවකාශයක් හදන්නත් නෙවෙයි නේද? ඇත්තට මිත්‍රවරුනි, මේ මොන මිනිස්සුද? ලංකාවේ ආණ්ඩු හදන්න පෙරලන්නේ ජනතාව. ඒ ඔවුන් සතු සර්වජන ඡන්දය පාවිච්චි කරලා. ඒ වෙනුවෙන් ඕන කෙනෙකුට ඉදිරිපත් වෙලා ජනතාවරම උරඟා බලන අවස්ථාව තියෙනවා. මාලිමාව බලය ගත්තෙත් එහෙම. එහෙනම් ඒ වරම මෙතනින් අවසන් වෙන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත් ඕන පුද්ගලයෙකුට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් අවස්ථා දෙකයි. එහෙම පසුබිමක අනුරට තරගයක් දෙන්න ඉදිරි අවුරුදු 25ට කවුරුත් ඉන්නවද හොයන්නේ අරුණ ජයසේකරට දෝතුද? ඔහොම ප්‍රශ්න එන්න පුළුවන්. නමුත් මිත්‍රවරුනි, මේ අයගේ උත්සාහය ඒක. ඔවුන්ට වැදගත් රට හදන එක අපේ ජීවිතය ඉහළට ඔසවලා තැබීම නෙවෙයි. ඔවුන්ට වැදගත් බලය.
රංජන් ජයලාල් කිව්වා වගේ ලක්ෂයක් මරලා හරි බලය තියාගන්න කොහොමද කියන එක. ඔවුන්ගේ ලෝකෙ මේක. ඒ නිසා තමයි ආණ්ඩුවේ කවුරු කට ඇරියත් දෙන්නේ නම් නෑ පුතෝ මේ ගත්තේ ආයේ දෙන්න නෙමෙයි අපි විතරයි ආයේ මාලිමාව විතරයි වෙන ආණ්ඩුවක් නෑ කියන්නේ. ඔවුන් දැන් හොයන්නේ ඒකටත් තියෙන පහසු මාර්ගය. ඒ හැර ඔබ පෙළෙන වෙන කිසිම ආර්ථික සමාජීය කාරණයක් මාලිමාවට මාර්තුකාවක් නොවෙන්නේ නිසා. මිත්‍රවරුනි, අරුණ ජයසේකරගේ මෙම ප්‍රකාශය හුදේ පුද්ගලික මතයකට වඩා මාලිමාව වත්මන් දේශපාලන බලය රඳවා ගැනීම උදෙසා අනුගමනය කරන මර්ධනකාරී දේශපාලන මනෝවිද්‍යාවක දර්පණයක් විදිහට තේරුම් ගන්න ඕන. හමුදා පසුබිමක් ඇති නායකයෙකුගේ මෙවැනි ප්‍රකාශයක් පිටවීම දේශපාලන විරුද්ධවාදීන් කෙරෙහි පමණක් නෙවෙයි. සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය කෙරෙහිම එල්ල කළ බරපතල අනතුරු ඇගවීමක් ලෙස තේරුම් ගන්න ඕන. ඒකට උත්තර දෙන්න අපි සතු එකම යතුර වෙන්නේ වෙන මොකුත් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය සර්වජන ඡන්ද බලය බව තේරුම් ගන්න ඕන. අන්න ඒක රැකගන්න පුරවැසි අපි මීටරෙන් ඉන්න ඕන. එහෙනම් මිත්‍රවරුනි, චතම් ස්ට්‍රීට් ගොසිප් කෝන් එක අදට වහනවා. ගිහින් එන්න හම්බෙමු ආයෙත්.